දවසක් හැමෝටම SL චනෝ ට්‍රේඩින් ඇකඩමි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු කොහොමද Binance account එකක් create කරගන්නේ කියලා. මුලින්ම අපි යන්න ඕන Binance app එක අපේ phone එකට download කරගන්න ඕන. app එක download කරගත්තේ නැති අය ඉන්නවනම් මම මේ වීඩියෝ එකේ පහළ description එකේ දානවා app link එක. ඒ app link එක touch කරලා ගියාට පස්සේ පුළුවන් ඔයාගේ phone එකට app එක download කරගන්න. ඒ download කරගත්තට පස්සේ app එක open කරන්න. open කරාට පස්සේ මුලින්ම ඔයාගේ interface එකට එනවා මෙන්න මේ වගේ එකක්. ඒකේ I am a new to crypto කියන එක touch කරන්න. ඔයා අලුතින් account එකක් හදද්දී මුලින්ම ඔයා ඊට කලින් Gmail එකක් create කරන් ඉන්න ඕන. Gmail එකක් create කරගෙන ඒ Gmail එකේ password එක එහෙම හොඳට මතක තියාගන්න. මොකද පස්සේ Binance account එකෙන් log out වුණොත් හදිස්සියෙන්ම තුමනාවක් වුණොත් email password එක අපිට උවමනා වෙනවා email එකට log වෙන්න. අපි මුලින්ම මෙතෙන්ට add කරන්න ඕන email එකක්. අපි බලමු email එකක් add කරන්න. මම මෙතෙන්ට email එකක් add කරනවා. email එක add කරලා enter දෙන්න. ඊට පස්සේ අපේ email එකට verification code එකක් එනවා. අපේ verification code එක ආවට පස්සේ මෙතන ඒ code එක type කරන්න ඕනි. හරි. අපි දැන් මෙතෙන්ට Binance එකට අපි strong password එකක් දෙන්න ඕන. ඒ password එක දෙනකොට ඒ password එක ඇතුළත අංක 8ක් තියෙන්න ඕන. අංක 8ක් හෝ ඊට වැඩිපුර. ඒකට ඉංග්‍රීසි capital ලකුරක්, simple ලකුරක්, ඒ වගේම ඉලක්කම symbol එක. ඒ කියන ටික ඇතුළත්ව තමයි password එක දාන්න ඕන. අපි password එකක් දාමු. හරි next දෙමු. next දුන්නට පස්සේ මෙන්න මෙහෙම welcome කියලා එකක් එනවා. අපි දැන් account එක create කරගෙන තියෙන්නේ. ඊළඟට දැන් අපි බලමු කොහොමද account එක verify කරගන්නේ කියලා. හරි මෙතන verify now කියලා දෙමු. දැන් අපිට ආවා අපේ ID card එක approve කරන්න. අපිට දැන් මෙතන මට දැන් මම account එකක් හදලා තියෙන Binance account එකක්. ඒක නිසා මට මගේ ID එක දෙන්න විදියක් නැහැ මෙතෙන්ට. අපි බලමු මේක skip කරලා යමු. මෙතන later කියන එක දෙන්න. හරි. අපි Binance app එක download කරලා ඒකේ email එක verify කරගෙන ඉන්නේ. හරි. අපි දැන් මුලින්ම යමු මෙතන මේ උඩ ඉරි තුනක් තියෙනවනේ. ඒ ඉරි තුනට යමු. මේ තියෙන අපි එතෙන්ට යමු. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වගේ Binance ID එක. මේ තියෙන මේ Binance ID කියලා. ඔයාට එතනම ඊට ඉස්සරහින් මෙතන මේ මූණක් තියෙන්නේ. ඒක අපි ටච් කරමු.
ඒක ටච් කරාට පස්සේ ඔයාගේ Binance ID එක ඒ වගේම ඊමේල් එක ඒව පෙන්නනවා. ඊට පස්සේ මෙතන මේ වෙරිෆිකේෂන් කියලා තියෙන්නේ. වෙරිෆිකේෂන් කියන එකට ගියාට පස්සේ ඔයාගේ ID වෙරිෆිකේෂන් ඒ කියන්නේ ඊට පස්සේ face verification ඒ ටික තියෙනවා. ඒ ටික කරගන්න ඕනි. මම එතනට ගිහිල්ලා පෙන්නන්නම්. නමුත් මට දැන් ID verification එකයි face verification එකයි කරගන්න විදියක් නැහැ. මොකද මම account එකක් හදලා තියෙන්නේ එක ID එකකින් එක account එකයි හදන්න පුළුවන්. මේකින් මෙතන මම verify later කියන එක දෙනවා. ඔයාලට පුළුවන් verification වලට ගිහිල්ලා ID card එක ඇතුළත් කරලා මෙතන ID card එක තෝරන්න ඕනි. මෙතන ID card තෝරලා continue දෙන්න ඕනි. ඊට පස්සේ ID card එකේ back side එකයි font size එකයි දීලා ඒ ෆොටෝ දෙක දීලා ඒක verify කරගන්න පුළුවන්. ඊට පස්සේ face verify එක දෙනවා. ඒකත් ඔයාලට දෙන්න පුළුවන් මූණ උඩට පහළට දෙපැත්තට එහෙම කරකවලා පොඩ්ඩක් එහෙම ඒකේ කියනවා. ඒකේ කියන විදිහට ඒ ටික කරන්න. හරි දැන් අපි මෙතෙන්ට යමු. මෙතන මේ icon එකට යමු. මේ icon එකෙන් තියෙන්නේ ඔයාලගේ Binance එකේ තවත් setting ටික. මෙතෙන්ට ගියාට පස්සේ අපිට notification පළවෙනියටම තියෙනවා notification preference කියලා. අපි ඒකට යමු. ඊට පස්සේ notification enable කරගන්න ඒ ටික තියෙන්නේ මෙතනින්. අපි දැන් enable කරගෙන ඉන්නේ. අපි දැන් ආපහු පස්සට යමු. ඊට පස්සේ currency එක තියෙනවා ඊළඟට ඒක USD තියෙන්න ඕන. ඒකත් select කරලා තියෙන්නේ. මේ පළවෙනියට තියෙන්නේ. ඊට පස්සේ language English තියෙනවා. withdraw address ඒක අපිට withdraw address දෙන්න ඕන. අපි withdraw එකක් කරනකොට ඊට පස්සේ මෙතන color preference කියන තියෙනවා. අපිට පුළුවන් මේ color එක කැමති නම් change කරගන්න. අපි මේ විදිහටම තියෙන් දෙමු. මොකද up එකක් කොළ පාටින් cell එකක් රතු පාටින් ඒ විදිහට තමයි මේක තියෙන්නේ. අපි මේ විදිහට මේක තියෙන් දෙමු. හරි දැන් අපි ආපහු back වෙමු. මෙතන ඔයාලට පුළුවන් පහළම තියෙනවා Binance Lite කියලා එකක්. අපිට කැමති නම් ඒකට ගිහිල්ලා ඒකෙත් තියෙනවා. මෙතන later කියන එක දෙන්න. ඒකෙත් තියෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මාකට් එකට ගිහලා එක coin වර්ග තියෙනවා. Tron coin, Dogecoin, Bitcoin, Ethereum, Solana මේ ගොඩාක් coin වර්ග තියෙනවා. ඒ coin ටික බලා ගන්න පුළුවන්. මෙතන verification එක අපි කරපු නැති හින්දා අපිට ගොඩක් දුරට Binance app එකේ ගොඩක් දේවල් පෙන්වන්නේ නැහැ සමහරක් දේවල්. ඒ නිසා මුලින්ම ඔයාලා Binance එකේ ID verification ඒ ටික කරන්න ඕනි. මට මේක කරේ නැති හින්දා තමයි මේ වගේ මැසේජ් එකක් නිතරම එන්නේ. අපි දැන් ආපහු යමු මේ මෙතන මැද මේක මැද ටච් කරන්න. මැද ටච් කරාට පස්සේ අපිට තියෙනවා deposit buy කියලා. deposit වලට ගියාට පස්සේ මේ ඒත් තියෙනවා coin අපිට පුළුවන් BTC USDT Ethereum BNB ඒ විදිහට අපිට deposit කරගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ගන්න USDT විදිහට තමයි deposit ගන්නෙ. අපි deposit එක ගන්න ඕනේ P2P හරහා. අපි ආව පස්සට එමු. back වෙමු. මෙතන මේ Binance icon එකක් උඩින් තියෙන්නේ. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ආපහු Binance Pro කියන එකට එනවා. හරි. ඔයාලගේ Binance app එක verify වුණාට පස්සේ මෙතන කොළ පාටින් verify කියලා වැටෙනවා. දැන්ට මගේ තියෙන unverify කියලා. මොකද ID එකයි face verify එකයි මම දුන්නේ නැති නිසා. ඔයාලට ඒක දීලා හදාගත්තට පස්සේ මෙතන verify කියලා වැටෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට trade කරන්න, deposit කරන්න, withdraw කරන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට කැමති නම් පුළුවන් ඔයාලට ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඔයාලගේ. එහෙම නැත්නම් වෙනත් රූපයක් දාගන්න.
ඔයාලට එක් කරන්න පුළුවන්. මෙතනට ගිහින් ටච් කරාට පස්සේ මෙතන පැන්සල් මාක් එක තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ පුළුවන් අපිට එඩිට් ප්‍රොෆයිල් ගිහිල්ලා ෆොටෝ එකක් චේන්ජ් කරගන්න. මෙතන නික් නේම් එකක් දාන්න පුළුවන්. ඔයාලට කැමති නමක් දාලා යටින් සේව් දෙන්න පුළුවන්. මෙතන ගහමු අපි SL channel academy කියලා. SL channel trading academy කියලා. අපි සේව් දෙමු. හරි. අපිට දැන් ආයි නම් වෙනස් කරනවා නම් වෙනස් කරන්න වෙන්නේ දින 7කින් පස්සේ තමයි. හරි වෙන නම් වැටලා තියෙනවා. හරි දැන් ඔන්න ඔය විදිහට තමයි ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ. ඔයාලා අර ID verification, face verification ටික කරගන්න. වීඩියෝ එක හොඳයි නම් like comment එකක් දාන්න. ඊටත් කලින් ඔයාලා SL channel trading academy YouTube channel එක subscribe කරන්න. ඒකේ bell icon එක all දාලා තියන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සෙනින් ඔයාලට notification එකක් විදියට එනවා. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.